හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්නෝලා තුලා තියෙන්නේ බාන ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් මම මේ channel එකේ ටෙක්නික් සම්බන්ධ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා Windows install කරගන්න විදිය හරියට ගේන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට මේ කියලා දෙන්න යන්නේ කිසිම payment එකක් කරන්න නැතුව Windows 11 කොහොමද install කරගන්නේ කියලා. ඉතින් බොයිස් ඔයාලා දන්නේ නැති මේ Windows 11 series එකේ categories ගොඩාක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ Windows 11 home එකේ තියෙනවා. එතකොට home n එක තියෙනවා. එතකොට pro එක තියෙනවා. pro n එක තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකට ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ඉන්ස්ටෝල් කරලා පෙන්නන්න යන්නේ Windows 11 Pro එක කිසිම payment එකක් කරන්න නැතුව කොහොමද ඔයාලා device එකට install කරගන්නේ කියලා. install කරගන්න විදිහ සහ Windows එක active කරගන්න විදිහත් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. හරියටින් බොස් ඔයාලා දන්න ඇති මේක shop එකකට වගේ ගියොත් එහෙම Windows එකක් ඒ කියන්නේ 10 එක හරි 7 එක හරි 8.1 එක හරි 11 එක හරි install කරගන්න ගියොත් එහෙම ඔයාලට රුපියල් 3000 4000 වගේ අතර බජට් එකක් ඔයාලට වැය වෙනවා. ඉතින් බොස් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ගෙදර ඉඳලාම ඔයාලට පෙන් එකක් ඒ කියන්නේ 8GB හරි 16GB හරි පෙන් එකක් විතරක් යූස් කරලා ඒ පෙන් එක bootable කරලා කොහොමද ඔයාලට තනියම ගෙදර ඉඳලා Windows එකක් install කරගන්න විදිය ගැන. හතින් බොස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ පෙන් එකක් bootable කරගන්නේ මේක Windows ගහන්න පුළුවන් විදියට පෙන් එක හදාගන්නේ කියලා. හතින් බොස් එහෙනම් අපි දැන් මේ Windows 11 install කරගන්න විදිය ගැන වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරියටින් බොස් ඉස්සරවම අපි පෙන් එක bootable කරගන්න කලින් මෙන්න මේ bootable කරගන්න ඕන කරන software එක download කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ device එකේ Chrome එක open කරගන්නවා. ඉතින් මම Chrome එක open කරගත්තට පස්සේ search bar එකේ search කරනවා Rufus කියලා. ඉතින් මෙන්න මේ විදිහට Rufus කියලා search කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා link කියලා. ඊට පස්සේ මෙතන categories පහක් බලා ගන්න පුළුවන් ඔයාලට. හරියටින් බොස් ඒ හතරෙන් මම මෙන්න මෙතන දෙවැනි එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඒක පොඩි MB 1.8ක ෆයිල් එකක්. හරියටින් බොයිස් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ software එක භාවිතා කරලා ඔයාලගේ 16GB හරි 8GB හරි පෙන් එක Windows ගහන්න පුළුවන් විදිහට bootable කරගන්නේ කියලා. හරියටින් බොයිස් මම මේ bootable කරනවා කියන එක explain කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ Windows එකක් ගහන්න පුළුවන් options දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි DVD එකක් use කරලා Windows එකක් install කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි අපිට ඉන්ටර්නෙට් එකෙන් අදාළ කරන Windows file එක download කරලා ඒක අපේ තියෙන 16GB හරි 8GB හරි වෙන එකකට bootable කරගන්න එක තමයි මේ bootable කරනවා කියලා කියන්නේ. හරියටින් බොයිස් එහෙනම් මම දැන් ඔයාලට කරන දේ පෙන්නන්න. ඉතින් මම එන්නේ විදිහට download කරගත්ත එක උඩ මෙන්න මේ විදිහට එකපාරක් click කරනවා. හරියටින් බොයිස් ඊට පස්සේ ඔයාලගේ pen drive එක ඔයාලා PC එකට හරි laptop එකට හරි connect කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් තියෙනවා device. ඊට පස්සේ බොයිස් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ device කියන එක ඔටෝම මේ display වෙලා පෙන්නනවා ඔයාලා connect කරගත්ත ඔයාලගේ pen drive එක. ඉතින් මම 16GB connect කරගත්ත ඉඳන් මෙන්න මේ විදිහට 16GB කියලා පෙන්නනවා. හරියටින් බොයිස් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට boot selection කියලා. ඉතින් මේක කරන්න තියෙන්නේ මම අර කලින් කිව්වා වගේම ඔයාලට ඕන කරන Windows එකේ ෆයිල් එක මට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න. ඉතින් ඔයාලට Windows 7 ඕන නම් 7, එතකොට 8 ඕන නම් 8, එතකොට 10 ඕන නම් 10, 11 ඕන නම් 11 සහ ඒවට අදාළ කරන activate කරන product key එකත් මට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න. හරියටින් බොස් එහෙනම් මම මගේ WhatsApp number එක මෙන්න මේ විදිහට ඔයාලට display කරලා පෙන්නන්න. ඉතින් මම දැන් download කරා Windows 11 Pro එකේ ෆයිල් එක. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට add කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන select කියලා තියෙනවා. අන්නේ select කෙනෙකුට එකපාරක් click කරලා පස්සේ මම download කරලා මේක කරපු එක මම මෙන්න මේ විදිහට add කරගන්න. ඊට පස්සේ මම ඒක add කරගත්තට පස්සේ ඒක ඔටෝම generate කරලා තියෙනවා. ඉතින් boys ඊට පස්සේ ඔයාලගේ මෙන්න මෙතන partition කියන එක ඔයාලා GPT ද MBR ද කියලා ඔයාලගේ device එකේ ඒක check කරලා මෙන්න මේකට දෙන්න. ඉතින් මම මේක GPT කියලා දෙනවා. ඊට පස්සේ boys ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අනිත් ඒවා ඔටෝම fill වෙලා තියෙනවා. ඊට පස්සේ boys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා start කියලා. අන්න ඒකට එකපාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ අහනවා මෙතනින් okay දෙන්න. ඊට පස්සේ මම මෙන්න මේකට okay දෙනවා. ඊට පස්සේ මෙතනින්ත් මම okay දෙනවා. ඊට පස්සේ boys ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ device එකට ඔයාලා plug කරගත්ත ඔයාලගේ pen drive එක ඔටෝම format වෙලා මේකට ඕන කරන විදිහට මේ pen එක bootable වෙනවා. ඊට පස්සේ boys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ copying ISO file කියලා එක 100 ගානක් percentage එකක් විදිහට complete වෙනවා. ඉතින් මේක 100%ක් complete වුණාට පස්සේ ඔයාලා මේක cancel කරන එක දෙන්න තමයි තියෙන්නේ. හරියටින් බොයිස් මෙන්න මේ විදිහට තමයි ඒකේ 100%ක් complete වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.
හරිද බොයිස්, එහෙනම් ඉස්සරම මම මේ process එක වෙන්නේ කොහොමද කියලා ඔයාලට explain කරලා දීලා ඉන්න. ඉතින් මේ explain එක හැමෝම බලලා ඊළඟ steps ටික follow කරන්න. ඉතින් මොකද කිව්වොත් එහෙම මම මේ explain එකේදී ඔයාලා Windows එක කාලයක් use කරද්දී ඔයාලට Windows එක පැත්තෙන් එන්න පුළුවන් issues, එතකොට errors සහ ඉතින් ඒවා fix කරගන්න methods ගැන මම අද මේ explain එකේදී ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ explain එක හැමෝම ඉවර වෙනකම් බලලා ඊළඟ steps ටික follow කරන්න. ඉතින් boys ඉස්සරම ඔයාලා මෙහෙම හිතන්න, දැන් ඔයාලගේ device එකට Windows එකක් install කරන්න ඔයාලගේ device එක හරි PC එක හරි shop එකකට අරගෙන ගියොත් එහෙම අඩුම වශයෙන් ඔයාලා රුපියල් 3000 4000ක් වගේ මුදලක් වැය වෙනවා මේ Windows 11 හරි 10 හරි එතකොට 7 හරි 8.1 හරි මෙන්න මේ වගේ Windows එකක් ඔයාලගේ device එකට install කරගන්න රුපියල් 3000 4000ක් වගේ budget එකක් shop එකකට ගියොත් ඔයාලට වැය වෙනවා. ඉතින් boys තව එකක් තමයි ඔයාලා මේ 3000 4000ක් හරි දීලා Windows එකක් ඔයාලගේ device එකට shop එකකින් install කරගත්තොත් එහෙම සමහර shop වල මේක Windows එක active කරන්න නැතුව නිකම්ම deactivate විදිහට තමයි ඔයාලට දෙන්නේ. ඉතින් මේ deactivate විදිහට දුන්නාට පස්සේ ඔයාලට ගොඩක් අවාසි. ඉතින් මොකද කිව්වොත් එහෙම දැන් ඔයාලා ඉතින් example එකක් විදිහට ඔයාලගේ device එකේ wallpaper එකක් change කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් Windows එක activate එකේ තිබ්බේ නැත්නම් එහෙම ඔයාලට ඕන කරන විදිහට wallpaper එක adjust කරගන්න බෑ. ඉතින් ඒ වගේ තමයි තියෙන තව main issue එකක් තමයි ඔයාලගේ device එකේ වම් පැත්තේ කෙළවරක ලොකුවට watermark එකක් විදිහට display වෙනවා Windows is not activated කියලා. ඉතින් මෙන්න මේවා තමයි Windows එක activate කරන්න නැති වුනහම තියෙන අපිට අවාසි. ඉතින් Windows එක activate කරලා දැන් සොබුත් තියෙනවා හැබැයි කලාතුරකින්. ඉතින් මේ Windows එක activate කරලා දීපුවම අපිට තියෙන වාසි තමයි ඉතින් අපිට ඕන කරන wallpaper එක කැමති විදිහට adjust කරගන්න පුළුවන්. එතකොට ඔයාලා display එකේ වම් පැත්තේ කෙළවරක කිසිම watermark එකක් නැහැ. ඉතින් මෙන්න මේවා තමයි අපිට Windows එක activate කරපුවම සහ activate කරේ නැතුනම තියෙන වාසි සහ අවාසි. ඉතින් boys මේ explain එක ඉවර වෙනකම් බලන්න. ඉතින් මොකද කිව්වොත් එහෙම මම අර කලින් කිව්වා වගේම ඔයාලා තියෙන හැම issue එකකටම fix කරගන්න පුළුවන් methods මම අද මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා. ඉතින් boys තව main issue එකක් තමයි ඔයාලා Windows එක කාලයක් use කරද්දී automatic prepared කියලා error එකක් එනවා. ඉතින් මේ error එක ආපුවම අනිවාර්යෙන් ඔයාලා ආපහු Windows එක install කරන්න ඕනේ. ඉතින් මේ error එක ආපුවම අනිවාර්යෙන් ඔයාලා shop එකකට යන්න වෙනවා. ඉතින් ආපහු ඊට පස්සේ ඔයාලා රුපියල් 3000 4000ක් වගේ දීලා Windows එක අලුතෙන් install කරගන්න වෙනවා. ඉතින් මේ install කරලා සමහර shop වල මේක activate කරලා දෙන්නේ නැහැ. ඉතින් boys මම අද මේ කියලා දෙන steps ටික ඔයාලා follow කරොත් එහෙම ඔයාලට ඒ වගේ error එකක් ආපුවම shop ගානේ බඩ ගන්න ඕනේ නැහැ. ඔයාලා තනියම ගෙදර ඉඳලම ඒ error එක fix කරලා ආපහු Windows මුල ඉඳලා ආපහු install කරන්න පුළුවන් ඔයාලට තනියම. ඉතින් boys මේ pen එක bootable කරන එකේ වාසිය තමයි ඔයාලා තනියම ගෙදර ඉඳලා ඕන වෙලාවක මොන issue එකක් ආවත් එහෙම ඔයාලා තනියම Windows එක මුල ඉඳලා ආපහු install කරගන්න පුළුවන්. ඉතින් boys මේ pen එක bootable කරනවා කියන එක මම ඔයාලට explain කරලා දීලා ඉන්න. ඉතින් මේ pen එක bootable කරනවා කියන්නේ සරලව කිව්වොත් එහෙම ඔයාලා දන්නවා ඇති Windows එකක් install කරන්න පුළුවන් options දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි pen drive එකක් අපිට bootable කරන්න පුළුවන්. ඉතින් boys තව එකක් තමයි අපිට CD එකක් use කරලා මේ Windows එක අපිට device එකට install කරන්න පුළුවන්. ඉතින් මම මේ bootable කරනවා කියලා අදහස් කරේ. ඉතින් CD එකක් වෙනකොට අපිට pen එකක් use කරලා Windows එක install කරන්න පුළුවන් option එකක් තමයි මේ pen එක bootable කරලා Windows එක install කරනවා කියන්නේ. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයාලට shop ගානේ දුවන්න ඕනේ නැහැ. ඔයාලට error එකක් ආපුවම තනියම ගෙදර ඉඳලම කිසිම payment එකක් කරන්න නැතුව Windows එක ආපහු මුල ඉඳලා install කරලා එතකොට step by step activate කරගන්න පුළුවන්. හරි boys එහෙනම් මම දැන් ඔයාලට කලින් පෙන්නපු විදිහට බලා ගන්න පුළුවන් Windows එකක් install කරලා pen එක bootable කරන්නේ මම ඔයාලට කලින් පෙන්නපු steps ටික follow කරලා ඔයාලට pen එක bootable කරගන්න පුළුවන්. ඉතින් boys මම දැන් ඔයාලට කියලා දුන්නා කොහොමද Windows එක download කරන්නේ. එතකොට Windows එක download කරපු එක pen එකකට bootable කරගන්න කියන මෙන්න මේ options දෙක මම දැන් ඔයාලට කියලා දුන්නා. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න ඊළඟ steps දෙක කොහොමද වෙන්නේ කියලා. ඉතින් boys ඊළඟ steps දෙක තමයි අපි bootable කරගත්ත pen එකෙන් කොහොමද Windows එක install කරගන්නේ සහ Windows එක activate කරගන්නේ කියලා. හරි boys අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි bootable කරගත්ත pen එකෙන් Windows එක install කරගන්න විදිය සහ Windows එක install කරාට පස්සේ Windows එක activate කරගන්න විදිය ගැන. හරි boys එහෙනම් මේ steps දෙක මම දැන් වීඩියෝ එකට ගිහිල්ලා පෙන්නන්න. හරි boys එහෙනම් අපි දැන් මේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද අපි bootable කරගත්ත pen එකෙන් Windows එක install කරගන්නේ සහ activate කරගන්නේ කියලා. හරි boys එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් boys ඒක complete වුණාට පස්සේ මම මෙන්න මේ විදිහට PC එක restart කරගන්න pen එක plug කරලා තියෙද්දිම ඉතින් restart වුණාට පස්සේ ඔයාලා F2 හරි F4 හරි කී එක ඔබලා boot menu එකට එන්න ඕනේ. ඉතින් boot menu එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ categories එකක් තියෙනවා main එතකොට security boot කියලා. ඉතින් මෙන්න මේ boot කියන option එකට එන්න ඕනේ. ඉතින් boot කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා set boot order කියලා. මෙන්න මේකට අවිල්ලා enter කරන්න ඕනේ. ඉතින් boys enter කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන categories ගොඩාක් තියෙනවා. ඊට පස්සේ boys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලා plug කරපු pen එකේ name එක මෙන්න මෙතනින් display වෙනවා. ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ display වෙන name එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් boot options number 1 කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මගේ මේකේ තියෙන්නේ ඒක යටම. ඉතින් මම ඊට පස්සේ F5 හා F6 කී ටික යොදාගෙන මෙන්න මේක උඩටම ගේනවා.
ඉතින් උඩටම ගේනවා කියලා කියන්නේ මෙන්න මෙතන number 1 කියන එකට ඔයාලා පෙන් එකේ name එක ගෙනල්ලා දාගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ F5 key එකයි F6 key එකයි මාරුවට ඔබන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ පල්ලෙහාට ගන්න ඕන නම් F6 උඩට ගන්න ඕන නම් F5. ඉතින් boys ඒ විදිහට key එක enter කරලා ඔයාලගේ pen drive එකේ name එක උඩටම ගේන්න ඕනේ. ඉතින් boys ඒ විදිහට ගෙනාවට පස්සේ F10 ඔබලා yes දෙන්න ඕනේ. ඉතින් yes දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට PC එක restart වෙනවා. ඉතින් restart වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ process එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ language select කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට English කියලා select කරනවා. ඉතින් select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් next කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් click කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක උඩ click කරාට පස්සේ install කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ boys ඔයාලා බලන්න පුළුවන් setup is starting කියලා වැටිලා තියෙනවා. ඉතින් boys ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්ුත් ඔයාලා Windows එක activate කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේවා YouTube එකේ දාන්න බෑ ඒකින්ද hide කරලා තියෙනවා. ඉතින් මම මෙන්න ඉතින් activate key එක type කරගෙන next කියන එක දෙනවා. හරිද boys අන්න ඒ විදිහට ඔයාලා boot menu එකට ඇවිල්ලා pen drive එක select කරලා Windows install process එක start කරාට පස්සේ අපිට මෙන්න මෙතනිමුත් Windows එක activate කරන product key එක දීලා activate කරගන්න පුළුවන්. ඉතින් boys මේ step එක skip කරලා Windows එක install වුණාට පස්සේ Windows එක ඇතුළට ගිහිල්ලත් ඔයාලට මේ product key එක දීලා activate කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනින්ම product key එක දීලා activate කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට මම කිව්වා වගේම Windows එක install කරන file එක download කරගන්න විදිය සහ ඒකට අදාළ කරන product key එක ඔයාලට ඕන නම් මම මෙන්න මෙතන දාන WhatsApp number එකට message එකක් දාලා ඉතින් ඔයාලට අදාළ කරන Windows එක සහ ඒකට අදාළ කරන Windows activate key එක මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් හරි boys මම මෙන්න මේ විදිහට Windows 11 Pro එකට ගැලපෙන විදිහට product key එක දීලා මම Windows 11 Pro එක activate කරගන්නවා. ඉතින් boys මම එන්නේ විදිහට activate key type කරලා මෙන්න මෙතන next කියන එක දුන්නාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතනින් tick එකක් දාන්න තියෙනවා. ඉතින් මම මේ tick එක දාලා next කියන එක දෙනවා. ඉතින් boys ඊට පස්සේ බලන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන දෙවෙනි step එකේ තියෙනවා install Windows only කියලා. අන්න ඒක විතරක් මම මෙන්න මේකෙන් select කරනවා. ඉතින් boys ඊට select කරාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට PC එක full format කරනවා නම් මෙන්න මෙතන තියෙන disk වලින් හැම එකම format කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ format කරන්නේ Windows ගහන්න ඕනේ හින්දා මගේ SSD එක විතරයි. ඉතින් boys format කරලා ඔයාලගෙන් අහනවා මෙන්න මේ Windows එක install වෙන්න ඕන disk එක මොකද්ද කියලා. ඉතින් මම මෙන්න මෙතන මගේ SSD එක select කරලා යටින් තියෙන next කියලා අන්න ඒක උඩ එකපාරක් click කරනවා. ඉතින් boys ඔයාලා මේකෙන් කැමති disk එකක් ඔයාලට Windows එක install කරන එක select කරලා next කරන්න පුළුවන්. ඉතින් boys මම SSD එක select කරලා මෙන්න මේ විදිහට next කියන එක දෙනවා. ඉතින් next කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතන percentage එකක් විදිහට count වෙනවා install වෙන process එක. ඉතින් ඒක 100ක් complete වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තත්පර ටික ගියාට පස්සේ අපිට ඊළඟ step එකට යන්න පුළුවන්. ඉතින් boys ඊට පස්සේ autom PC එක restart වෙනවා. ඊට පස්සේ boys restart වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ PC එක අර Windows load වෙන විදිහට load වෙනවා. ඉතින් ඊට පස්සේ boys ඔයාලගෙන් අහනවා operating system එක මගේ කලින් තිබේ 10. ඉතින් මම දැන් install කරන Windows 11 හින්දා 11 කියලා දෙනවා. ඉතින් boys ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ආපහු Windows එක open වෙනවා. ඉතින් මේක ඉවරනාට පස්සේ අපිට ඊළඟ step එකට යන්න පුළුවන්. ඉතින් boys තාමත් මේක Windows එක load වෙනවා. ඉතින් boys මම කිව්වා වගේම ඔයාලා මේ steps ටික හරියට follow කරොත් එහෙම ඔයාලා ගෙදර ඉඳලම ඔයාලගේ Windows එකට මේ errors එතකොට තනියම Windows install කරගන්න පුළුවන්. ඉතින් boys ඊට පස්සේ අහනවා ඔයාලා මෙතන country එක. ඉතින් මම මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව කියලා දීලා yes කියන එක දෙනවා. ඊට පස්සේ boys ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක default තියලා yes කියන එක දෙනවා. ඉතින් මම මෙන්න මේක skip කරලා දානවා. ඊට පස්සේ boys මේක skip කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අහනවා ඔයාලගේ device එකේ name එක. ඉතින් මම මෙන්න මෙතන මගේ name එක දෙනවා. ඉතින් මම name එක දීලා ඊට පස්සේ මෙන්න මෙතන යටින් තියන next කියලා අන්න ඒක උඩ එකපාරක් click කරනවා. ඊට පස්සේ boys ඔයාලා බලන්න පුළුවන් just movement කියලා තියෙන. ඉතින් ටික වෙලාවක් ඉන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් boys මේක ඉවර වුණාට පස්සේ අපි බලමු ඊළඟ step එකට ගිහලා මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි boys ඊට පස්සේ මම මෙන්න මෙතනින් set up for personal use කියන එක දීලා next කියන එක දෙනවා.
හති බොයිස් මෙන්න මේ ප්‍රොසෙස් එකට තමයි ගොඩක් වෙලා යන්නේ. ඉතින් මටත් මේකට පැයක් වගේ කාලයක් ගියා. ඉතින් මෙන්න මෙතන ස්ටෙප්ස් 3ක් තියෙනවා. මෙන්න මේක percentage 100ක් කවුන්ට් කරනාට පස්සේ තමයි අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් බොයිස් ඒක ඉවර වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් අහනවා ඔයාලගේ Microsoft Gmail එක. ඉතින් ඒ ටික select කරලා මෙන්න මේ විදිහට next කරන් තමයි තියෙන්නේ. ඉතින් මම ඉන්නේ ඒක විදිහට fill කරගන්නවා. හරි බොයිස් ඒ විදිහට ඔයාලා Gmail එකයි password එකයි ඒකට code එකයි ඒ ටික fill කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඊළඟට කරන් තියෙන්නේ next දීගෙන යන්න. ඉතින් මේකෙන් අහනවා මොනවද ඔයාලා use කරන්නේ කියලා. ඉතින් මම මෙන්න විතර gaming කියලා ඊට පස්සේ business එන්න ඒ ටික දීලා next දෙනවා. ඉතින් මෙන්න මේකට අපිට skip කරගන්න පුළුවන්. ඉතින් බොයිස් මම මෙන්න මේ විදිහට ටට්ටක් ගාලා කරගෙන යනවා ගොඩක් වීඩියෝ දික් වෙන හින්දා. හරි ඉතින් බොයිස් ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් Windows 11 ඔයාලගේ device එකට install වුණා. හරි බොයිස් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක Windows 11 එක මම ඔයාලට කලින් දුන්න product key එකට activate වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ activate එක check කරන තැනට යනවා. හරි ඉතින් බොයිස් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා Windows is activated කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට තනියම Windows එකක් install කරගෙන activate කරගන්න පුළුවන්. ඉතින් මට WhatsApp message එකක් දාලා අදාළ කරන Windows එකේ setup එකයි activate key එක ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. හරි ඉතින් බොයිස් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද Windows file එක download කරගන්නේ කියලා. ඉතින් මම ආපහු කියන්නම් ඔයාලට Windows file එක download කරගන්න ඕන නම් ඉතින් මම මෙන්න මෙතන දාන WhatsApp number එකට message එකක් දාලා ඔයාලට ඕන කරන Windows file එක සහ ඒක activate කරගන්න key එක මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඒක ඉල්ලගෙන ඔයාලා Windows file එක download කරගත්තාට පස්සේ මම ඊළඟ step එක ඔයාලට කියලා දුන්නා කොහොමද pen එක bootable කරගන්නේ කියලා. ඉතින් බොයිස් මම ඊළඟ step එකෙන් ඔයාලට කියලා දුන්නා ඔයාලා ඒ bootable කරගත්ත pen එකේ Windows එක install කරගන්න විදිය ගැන. ඉතින් ඊට පස්සේ step එක මම ඔයාලට කියලා දුන්නේ කොහොමද කිසිම payment එකක් කරන්නේ නැතුව Windows එකේ product key එකක් use කරලා activate කරගන්න කියලා. ඉතින් බොයිස් ඔයාලා මෙන්න මේ වගේ Windows file එතකොට activate කරන key මට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. ඉතින් බොයිස් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලා pen එක bootable කරගෙන ඔයාලට කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට එන errors ඒ කියන්නේ automatic repaired මෙන්න මේ වගේ errors වලින් ඔයාලා shop ගානේ බඩ ගන්න නැතුව ඔයාලා ගෙදරම ඉඳලා කිසිම payment එකක් කරන්න නැතුව Windows එක මුල ඉඳලා install කරගෙන සහ Windows එක activate කරගන්න පුළුවන්. හරිද බොයිස් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක බලලා ඔයාලා දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් බොයිස් ඔයාලා වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා comment කරලා share කරලා support එකක් දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් බොයිස් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් හැමෝටම උස්සරණයි.